තරුණයෝ ඉන්නවා, කොල්ලෝ ඉන්නවා. මට ඊයේ හම්බුණා මනෝවෛද්‍යවරේ කියන හාමුදුරනේ බණවලට ගිහින් කියන්නලු මේ ඉස්කෝලේ 10 පන්ති 11 පන්ති. ඔයගොල්ලෝගේ සාක්කුවල දැන් බැලුවත් දුංගල පොළොවක් හරි තියෙනවා. මේ අක්කපා ගන්නවලු. අර ડોක්ටර් මන්ට කියනවා ඇහුවලු පුතේ මොකටද කපාගත්තේ? කවුරු හරි ඉස්කෝලවල එක ප්‍රේම සම්බන්ධතාවය තියෙනවා. කෙල්ල කොල්ල තමයි ඔය කරන්නේ ගිරියම්මලා ගිරියත්තලා නෙමෙයි. නමුත් ඛේද වාචකයේ මොකක්? වැඩහරි බොලද කතා මම ඒවා මේ තැන්වල කියන්නේ. කියනවලු මේ ඒක දරා ගන්න බැරුවම අත කපා ගත්තා කියලා. මහත්තයා කිව්වලු පුතේ මේ තියෙන නහරවල් කියලා පෙන්වවලු. ඔබ තව ටිකක් ඕක කපා ගත්තා නම් ඔය අත මිම්මත්තර කවදා වැඩ කරන්නේ නැහැ. එතකොට අරකි ඉන්නවද කියලා අහුවලු. මේ ගොන් ගස් පිනද